බණහන එක හරි පින්වන්තයි. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් යකෙක් බණ ඇහුවා. ඒ යකාගේ නම ආලෝක යකා. ආලෝක යක්ෂයා ධර්මානුශාසනාව ශ්‍රවණය කරලා අවසානයේ බුදුහාමුදුරුව ළඟ පසඟ තියලා වන්දනා කරලා මෙහෙම කියනවා. නික්කුච්චිතම් වා උක්කුච්චේය පටිච්චන්නම් වා විවරේය මූලස්සවා මග්ගං ආචික්කේය අන්ධකාරේ වා තේලපච්චෝ තං ධාරේය චක්කුමන්තෝ රූපානි දක්ඛින්ති තී. බුදුරජාණන් වහන්සේ ආලෝකයක්ෂයාට බණ කියන්න ගියපු වෙලාවේ අලව්‍යකා බුදුහාමුදුරන්ට ගැහුවා. කිසිම ගෞරවයක් නැති මිත්‍යා දෘෂ්ටික නපුරු තරුණු කෙනෙක්. බුදුහාමුදුරන්ට නොඑක් නිന്ദා අපහාස කළා. අතේ තිබුණු පාරා වලල්ලෙන් දමලා ගැහුවා. ඒ එකක්වත් ඉදිරියේ නොසැලී බලා සිටි මහා කරුණාවන්ත ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ආලෝක යක්ෂයා කියනවා භවත් ගෞතමය මා මේ අහන ප්‍රශ්න වලට තමා උත්තර නොදුන්නොත් කකුලෙන් අල්ලලා ඉසවටේ කරකලා මහ පොළොවේ ගහලා මුහුදට විසික් කරනවා. ඒ හින්දා උත්තර දෙන්න හොඳයි කියලා මහා ගෝරනාඩුවක් කළා. අපිට හිතෙනවා මේ ලංකාවේ දැන් තියෙන අරගල උද්ඝෝෂණ කැළඹිලි නිന്ദා අපහාස විතරයි කියලා. මේ ලෝක ධාතුවේ ශාසනයට බුදුහාඳුරෝ ජීවමානව වැඩි හිටිය කාලේ තමයි වැඩිපුර තිබුණේ. අය උන්වහන්සේ ජීවමානව ඉඳි ගාවා. බුදුහාඳුරෝ ඇතුළු මහා ශ්‍රාවක සංඝයා ඔය ආටානාටි සූත්‍ර දේශනාවේ තියෙන්නේ සතරවරන් දෙවියෝ බලාන ඉඳලා බැරිම තැන ඇවිල්ලා කියනවා. භාග්‍යවතුන් වහන්සේ මෙච්චර හිංසා පීඩා කරන්නේ ඇයි මෙව? මෙච්චර නිර්මල පින්වත් දර්ශනයක් දේශනා කරද්දීම කියලා. ඒ ගමන බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා පංචශීල ප්‍රතිපත්තියෙහි මිනිස්සුන්ව පිළිටවනකොට ව්‍යාකූල හිත් ඇති මිත්‍යා දෘෂ්ටික අවිද්‍යාවෙන් වැසී ගිය මෝඩයෝ ඔවුන්ගේ නොකටයුතු කර්මාන්තයන්ට බාධා වෙනවා කියලා හිතලා උන් තමයි මේ බාධා කරන්නේ කියලා කිව්වා. ආටානාටිය දෙකක් තියෙනවානේ දේව භාසිත ආටානාටියයි බුද්ධ භාසිත ආටානාටියයි කියලා. දෙවියෝ තමයි ඉස්සරෝම කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඒක අහගෙන ඉඳලා පස්සේ භික්ෂු සංඝයා කැඳවලා දේශනා කරනවා. ඒ වෙලාවේ සතරවරම් දෙවි මහරජදරුවෝ අහනවා බුද්ධ නීතියට එකගත් නැත්නම් රාජ්‍ය නීතියට එකගත් නැත්නම් සංස්කෘතියක් ජාතියක් අභිචාර විධික්‍රමයකටත් එකග නැත්නම් භාග්‍යවතුන් වහන්සේ අපි මෙවුන්ට දඬුවම් කරන්නද කියලා. ඒ ගමන බුදුහාමුදුරුවෝ නිහඬව මුනිවත රැක තුස්නී භාවයෙන් වැඩ වුණ කියලා තියෙනවා. මුනිවත රැක නිහඬව හිටියා. සතරවරන් දෙවියෝ ඒ වෙලාවේ අවබෝධ කරගන්නවා බුදුහාමුදුරුවෝ නිහඬව ඉන්නේ කැමති දෙයක් කරන්න කියලා තමයි. බුදුහාමුදුරුවෝ දඬුවම අනුදැන වදාළා. එඳ දඬුවමට බාධා නැහැ. යම් නීතියකට එකගව, සංස්කෘතියකට එකගව, ජාතියකට එකගව සත්භාවයෙන් කරන දඬුවමක් වේද ඒක උචිතයි. ඒකට කලබල වෙන්න දෙයක් නැහැ. නමුත් අපේ රටේ මිත්‍යා දෘෂ්ටික මෝඩියෝ ඉන්නවා. ඕනෑම යහපත් කාර්යයක් අරන් ආවොත් ඒකට එරෙහි වෙනවා. ගිහි පැවිදි දෙපාර්ශ්වයේම ඉන්නවා. එඳා යථාර්ථය වෙනුවෙන් රටක් ජාතියක් ආගමක් දහමක් නිර්මාණය කරනකොට එන කැළඹීම් ඉදිරියේ අකම්පිතව ලෝතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ
යහපත් දැක්මකින් සම්මා දිට්ඨියකින් ඍජු ප්‍රතිපත්ති ඇතිව අවස්ථානෝචිත ප්‍රඥාවෙන් වඩන්නේ නම් වීර්යය අපිට ලෝකෙ දිනන්න පුළුවන්. ඒ දිනීම සඳහා දේශනා කොට වදාළ ධර්මයේ ඉදිරියේ අර ආලෝක යකාවාගේ මෝඩයෝ අදත් නැත්තේ නෙමෙයි. හැබැයි එදා හිටපු ආලෝක යකා බුදුරජාණන් වහන්සේ අහපු ප්‍රශ්නවලට යකා අහපු ප්‍රශ්නවලට බුදුහාඳුරු උත්තර දුන්නා සියල්ලටම. ඒ ගමනේ සියල්ල ඉදිරියේ අවබෝධය ලත් හිස නැමූ ආලෝක යක්ෂයා බුදුහාඳුරු ගාව වැඳගෙන තමයි කියන්නේ නික්කුජ්ජිතම් වා උක්කුජ්ජේ. යටි අතර තිබුණු බඳුනක් උඩු අතට හැරෙව්වාසේ මාද ඔබ වහන්සේ වත් කළ ධම්මමාදීන් පිරී ගියා. මෙච්චර කාලයක් මං යටි අතට තිබ්බේ. මං අවදියෙන් හිටියේ නෑ. ඒ නිසා මට අවබෝධය නොලැබී තිබුණා. ඔබ වහන්සේ අවබෝධයෙන් පූර්ණ කළා. පටිච්චන්නම් වා විවරේය. මෙතුවක් කල් මා ඉදිරියේ අඳුරු තිරයක් තිබුණා. මට ඒ නිසා යථාර්ථය දකින්න බැරි වුණා. දුර බලන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ අද මා ඉදිරියේ තිබුණු අඳුරු තිරය ඉරලා දැම්මා. පුතාලගේ තියෙනවා ඉස්සරහා අඳුරු තිරයක්. මොකද්ද? ඔයාලා ඉස්සරහා තියෙන අඳුරු තිරය මොකක්ද? ඔයාලා නෙමෙයි මේ මෙතන ඉන්න ඔක්කොම ඒ අඳුරු තිරය ඉස්සරහා තියාන තමයි. ඒ ඉඳන් දුර පේන්නේ. ලංකාවේ පාර්ලිමේන්තුවේ හිටපු උන්ටත් අඳුරු තිරයක් තිබ්බා ඉස්සරහා දුර පේන්නේ. ලංකාවේ රාජ්‍ය සේවකයන් ඉස්සරහා අඳුරු තිරයක් තියෙනවා. ඒ ඉඳන් දුර පේන්නේ නැහැ. මොකද්ද මේ අඳුරු තිරේ? ඇත්ත ඇති සැටියෙන් නොදැකීමේ අවිද්‍යාව. අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් එහෙම අවිද්‍යාව කියන්නේ මොකද්ද? පුතේ ඔයාලා ඔක්කොටම තියෙන මහා මෝඩකම. මෙතන ඉන්න ඔක්කොම අම්මු මෝඩම මෝඩයි. නෑ මම යන්නේ ඉස්සෙල්ලා පෙන්නලා යන්නේ ඔක්කොම මෝඩයෝ කියන. මෝඩයි. ඒ මෝඩකම නැමැති අඳුරු තිරය බුදුරජාණන් වහන්සේ ඉරලා දැම්මා. තිරය අයින් වුණාට පස්සේ ප්‍රඥා ලෝකයෙන් net අවදි කොට දුර බැලීමේ වාග්ය තියෙනවා. මූලස්සවා මග්ගං ආචික්කේය. මග වැරදිලා හිටි. අපිට වගේ ආලෝකයකට මග වැරදිලා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මාර්ගය. බුදුහාඳුරු පෙන්වපු මාර්ගය මොකද්ද පුතා? ඒකට කියනවා ආර්ය මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය මට අවබෝධ වුණා කියලා යක්ෂයා බුදුහාමුදුරුවෝ ළඟ පසඟ තියා වන්දනා කළා. අන්ධකාරේවා තේලපජ්ජෝතං ධාරේය. ඔබ වහන්සේ දේශනා කළ සද්ධර්මයේ අඳුරේ අතපත ගගා හිටපු අඳුරේ ගමන් කළ නිතර හැප්පුණු නිතර වැටුණු නිතර පීඩා විඳපු මට ඔබ වහන්සේ දුන්නු ධර්මාලෝකයෙන් ලෝකයෙහි අඳුර දුරු කොට ජීවිතයෙහි අඳුර නසා යථාර්ථය දැකීමේ වාග්ය මට ලැබුණා. චක්කු මන්තෝ රූපානි. අන්ධ වෙලා කන වෙලා හිටපු මට ඔබ වහන්සේ අද ඇස් දුන්නා. ඔයාලා කන වෙලා තමයි නෑ? කන වෙච්ච නැති කවුරුවත් ඉන්නවද? ඔක්කොම කනියෝ තමයි.
මේ මස් වලින් හැදිච්ච ඇස් වලට අපිට පේනවා. මස් වලින් හැදිච්ච ඇස් වලට පේනවා. හැබැයි හරිද? නෑ. හරිදේම නෙමෙයි ඔය පේන්නේ. නේද? මම උදාහරණයක් කියන්නේ. ඔයාලා යම් දවසක ජීවිතේ දැකලා මේ ලෝකේ ඉන්න මටම ගැලපෙන ආදරණීය සොඳුරුම සැපදායකම වස්තුව කියලා මෙතන ඉන්න පිරිමි ගෑණියෙක් ගන්න ඇති. ඔව් ලෝකෙ තිබ්බ සොඳුරුම එක කියලා ගත්තනේ ගෑණියා. දැන් තේරෙන්නේ නැද්ද මං කන වෙලා හිටියේ කියලා? දැන් තේරෙනවා ඇති. මං කන වෙලා හිටියේ මං රැවටුණා මං තෝරලා තියෙන්නේ හොඳ එක නෙමෙයි. කාන්තාවන්ටත් එහෙමම පේනවා ඇති. කන විදලා කොණ්ඩේ පාට කරලා ඇවිදින ගිනි යව්වේ තිල් බාට ගල් තැලුම් මතුණු තාල වලින් වැව්වේ 550 ජාතකයේම උන්ටයි බණ කිව්වේ පොළවටත් වැඩිය බර උම්මයි මිනිහට කරගෙන එහෙම එකක්වත් තෝරගත්තා. එහෙම එකක්වත් තෝරගත්තා නම් හොඳින් ඉන්න තිබ්බා. අපි පිටින් මැනලා තාක්සේරු කරලා ගත්තු එක හින්දා දැක්කේ හරි මේකනේ. ඔව් මේ ළමයින්ටත් එහෙමම. ඔය ඉස්කෝලේ ගියාට ඔයාලා දකින්නේ හරි මේකද ඔය? නෑ. ඇයිද ඉස්කෝලේ යන්නේ? ඉස්කෝලේ යන්නේ ඇයි? ඉගෙන ගන්නද? මොනවා ඉගෙන ගන්නද? මට වාක්‍යයකින් කියන්න. සමස්තයම එකතු කරලා වාක්‍යයකින් කියන්න. මෙතන ගුරුවරයෙක් ඉන්නවා නම් කියන්නකෝ මොනවා උගන්වන්නද ළමයි බාර ගන්න. දෙමව්පියෝ බාර දෙන්නේ ඉස්කෝලේට මොනවා උගන්වන්න බලාගෙනද? ළමයි යන්නේ මොනවා ඉගෙන ගන්නද? දෙමව්පියෝ දෙන්නේ මොනවා උගන්වා ගන්නද? ගුරුවරු බාර ගන්නේ මොනවා උගන්වන්නද? දැනුම කුසලතා ආකල්ප දෙන්නලු. දැන් ඒ අම්මා කිව්වේ මුලට මොකද්ද දැනුම? බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා මිනිහෙක් ශිල්ප ශාස්ත්‍ර හදාරනවා. සිද්ධාර්ථ කුමාරයා ශිල්ප ශාස්ත්‍ර හදාරුවා. ශාස්ත්‍ර කියන්නේ මොනවද? ශිල්ප ශාස්ත්‍ර හදාරන්න තමයි ඉස්කෝලේට යන්නේ. මොනවද ශාස්ත්‍ර? මේ උන්දලා දේවාල වලට ගිහිල්ලා අහනෙව්වද? ඕනෑම කූතානි ගෑණියෙක්ගෙන් අහයි. අහලා ගෙදර මෙවුන් ගහ ගන්නවා. අර කොහෙදෝ ගෑණියක් කියාපු එකට. ශාස්ත්‍ර කියලා කියන්නේ ළමයි විෂය දැනුම. ශාස්ත්‍ර කියන්නේ විෂය දැනුම. ශිල්ප උගතමනා ශිල්පයමයි මතු රැකෙන. තේරෙනවද? පටිවදන. මොනවා ශිල්ප කියන්නේ? බුදුරජාණන් වහන්සේ ඒ වැකිය දේශනා කරලා තියෙන්නේ මෙහෙම. සුනාත ධාරේත චරාත ධම්ම. හොඳට අහලා අවබෝධ කරගත්ත ධර්මය ක්‍රියාවේ නැංවීමෙන් ශ්‍රේෂ්ඨයෙකු පහළ වේ. ඒ දහම් වැකියම මනාව අවබෝධ කරගත්ත පඬිවරයා කියනවා උගතමනා ශිල්පයමයි මතු රැකෙන. මතුත් ආරක්ෂාව පිණිස පවතින්නේ
හැම පැත්තකින්ම උගත් ශිල්පලු. සත් ශිල්ප. මොනවාද සත් ශිල්ප? මා පුතාලට නැත්තේත් ඒකමයි. මා පුතාලට විතරක් නෙමෙයි. මේ රටේ පාලකයන්ට, බහුතරයක් පූජකයන්ට, රටවැසියන්ට නැත්තේ ඔන්න ඔය ටික. මොකද්ද? ශිල්ප නැහැ. ශිල්ප කියලා කියන්නේ ලබාගත් විෂය දැනුම ක්‍රියාවට නැංවීමේ හැකියාව. ක්‍රියාවට නැංවීමේ හැකියාව. නිර්මාණශීලීව ක්‍රියා කිරීමේ හැකියාව නැහැ. මේ ඉන්න ළමයි අතු ගන්න දන්නේ නැහැ. අතු ගන්න දන්නේ නැති හින්දා දෙමව්පියෝ අතු ගන්න ඉස්කෝලේට යනවා. ළමයාව ඉස්කෝලේ ඇරි අතු ගන්න පුරුදු කරන්නේ. නමුත් ගුරුවරුයි ළමයිනෝ ඉන්නවා ගුලි වෙලා අම්මලා තාත්තලා අතු ගන්නවා. එහෙම නැත්නම් ඉස්කෝලේ ඈ අලුත් ඉස්කෝලේ අපි ගියපු ඉස්කෝලේ අපි අතු ගෑවේ. අපි කුණු ඇද්දේ. අපි කක්කුස්සි හේදුවේ. අපි ගස් හිටෙව්වේ. අපි වතුර දැම්මේ. අපි කළු ලෑලි කළු කරේ. අපි ලෙස්පුටු හදාගත්තේ කැඩිච්ච බිඳිච්ච ඒවා. දැන් ඒකට අම්මා බින්න බහින්න ඕනේ. විදුහල්පති ගුරු මණ්ඩලේ ගාව. නැත්තම් අප්පා බින්න බහින්න ඕනේ. හදලා තියෙන ඉස්කෝලයක්. හරක් නිර්මාණය කරන. ශිල්පත් නැහැ, ශාස්ත්‍රත් නැහැ. එහෙම තමයි තියෙන්නේ. අඩුම තරමේ නැගිටපු ඇඳවත් හදා ගන්න දන්නවද කියලා බලන්න. මේ ළමයිගේ දෙමව්පියෝ හිතින් හිතලා බලන්න ඔබ හදපු දුව, ඔබ හදපු පුතා නැගිටලා ඇඳවත් හදනවද? ගේවත් අතු ගන්නවද? අම්මට සහාය වෙනවද ගෙදර වැඩට? අප්පට සහාය වෙනවද ගෙදර වැඩට? ඇඳුම පැළඳුම හොදලා පිරිසිදු කරලා මැදලා ඒක අඳින්න පළඳින්න පුළුවන්. මේ නෑම්බන්ගේ වයසේ ඉන්න ගෑනු ළමයින්ට සම්බෝලයක්, බතක්, හොද්දක්, මාළු පින්නක් හදා ගන්න පුළුවන්ද? පෙරවනේ කොහොමද ඉගෙන ගත්ත ජීවිතයේ ශිල්ප කෝ ශාස්ත්‍රීය ඥානෙ යම් ප්‍රමාණයකට ඇති දැනුම හැබැයි ක්‍රියාවට නම් වන්න දන්නේ. ඒ නිසා තමයි මේ කඩා වැටිලා තියෙන්නේ. ඒ නිසා බිඳ වැටෙන්නේ. විනාශ වෙලා. අපි යන්නේ අපාගාමී මිත්‍යා දෘෂ්ටික ගමන. පරාජිත ගමන. දෙලිඳු දුප්පත් හිඟන ලෝකයකට වැටෙන පාපයෙන් පිරුණු අපාගාමී ජීවිතයකට වැටෙන ගමනක් යන බැවින් පින්වතුනි මනවින් අහලා අවබෝධ කරගෙන සත්‍ය අවබෝධයෙන් ගමනක් යන්න වීරිය කරන්න. ඒකටයි මේ ධර්මානුශාසනා පවත්වනු ලබන්නේ.